10 දෙනෙකුට කැට 10ක් දුන්නා. මොකද? ඔව් සතමනා 25 ඒ ළමයි එකතු කෙරුවා. මොකද මුලදන් කියන්නකෝ? කැට මේ වගේ පොඩි ළමයින්ට කැටේ නල්ලියලා මෙත් මිසයට ආධාර කියලා ළමයින්ට බෙදුවා. එන මාසෙයි ඉතිරිව කියලා එක ළම 1750 කොහොම හරි 6000 ගණක් කැට 10ට එකතු වෙලා දුන්නා. ළමයි 725 දාලා 50ක් දාලා පෙරකලා රුපියල් 10 කාසික් දාලා ඒවා කොම් බැංකුවට දාලා සල්ලි හදාගත්තා 25000. කොහේ ළමයි ධම්මා? කොහේ ළමයිද? අපේ ගමේ ළමයි මෙයාලා වගේ මේ පුතාලා වගේ පොඩි එක වසර දෙක වසර ගෑල් ළමයි. දැන් ඊයේ මම ටවුමට ඇවිල්ලා යනකොට එක චූටි ළමයි කියනවා ආච්චි මට කැටයක් ගෙනත් දෙන්න මං ඇහුවා මොකටද අර බුදු සාදට සෑයට මුද කරන්නේ. අනේ බලන්න. කැටයක් ගෙනත් දෙන්න කිව්වා. අම්මා දැන් මෙත්පුනි මහා සෑයට ආවේ මීට අවුරුදු කොච්චර කාලයකට කලින්ද? ඔව් දැන් මේ 10 වෙනි දරේට. 10 වෙනි සැරේ ඉස්සල්ලාම මෙත්පුනි සහයට පූජා කරපු මුදල් පො. 1500 දවස් තමයි මම ගඩොල පූජා කළා අදිස්ථාන කළා කිව්වේ. මොකක්ද අදිස්ථාන? අදිස්ථාන කරේ මම මෙත්පුනි සෑ ඉක්මනට හැදෙන්න ඕනේ. ඒ හැදෙන අතරතුරේ මට රුපියල් එකතු කරලා රුපියල් හරි එකතු කරලා මට රුපියල් ලක්ෂ මුදල සම්පූර්ණ කරගන්න ලැබෙන්න ඕනේ. සෑයට පූජා කරා. දැන් අද සම්පූර්ණ 1.2000 එකතු වෙලා තියෙනවා ගාන. ඒක නම දැන් අවස්ථා 5-6කදී මුදල් පූජා 10කදී මුදල් පූජා කරා. කොහොම හරි මුළු අවුරුද්දම දවස් ගානේ මෙත්මිසෑයේ ෆොටෝ එක බලනවා. හැමදාම වීඩියෝ බලනවා. අම්මට සෑයෙන් පිහිටක් තියනවද? හොඳට පිහිට දිනා. ඉතින් හම්බුනේ දැන් අර මම අර කැටේ දුන බට්ටි කියලා මගේ අඳුරන යාළුවෙගේ දුවේ. එයා කියනවා අනේ ආන්ටි තව ඒ කැටේ දින්නෙත් ඊට පස්සේ ඒ කැටේට හැමදාම මුදලක් දාපුවම කවදාකවත් පර්ස් එකේ හිග වෙන්නේ නැහැ. මට කියන ආයෙ තව කැටයක් ගෙනත් දෙන්න කියලා. දැන් ගියට පස්සේ ආයෙ කැට ටික දෙකක් තුන බෙදන්න දෙනවා. ඔව්. පුතාත් හැමකට ආව ගොඩන්නේ. ඔව්. අම්මගේ පිහිට තියනව ගොඩන්නේ. ගොඩාක් තියෙනවා. නම කිව්ව පමණින් පිහිට තියනවා හම්දුරනේ. සෑය නම කිව්ව පමණින්. ඔව්. ඒක නේ. ඒ පැත්තේ කට්ටිය දන්නවද සෑය ගැන? දන්නවා. කව හැබැයි තව එක්කෙනෙක්වත් කිව්වේ නැහැ දැන් රුපියල් ලක්ෂේ මම දැන් 4 සැරයක් එකතු කරුවානේ. කවුරුවත් කිව්වේ නැහැ. අනේ ආන්ටි මොකද උඹ හැමදාම එකතු කරනවා කවදාකවත් කිසි කෙනෙක් කිව්වා අනේ ආන්ටි මේකක් දාන්න මේක 1500 දුන්නා. කිසි කෙනෙක් මොනවාක්වත් කිව්වේ නැහැ. හැමෝම දන්නවනේ. හැමෝම දන්නවා දැන්. ඉතින් දැන් අපේ පන්සලට දාන ගෙනවු අපවස කම්මල ඇවිල්ලා මන් දිහා බලාගෙන ඉන්නවා. මට ඇවිල්ලා කතා කරනවා අම්මාන සල්ලි පූජා කළානේ මම කිව්වා ඔව් කියලා. අම්මට බුදු සරණයි කියලා යනවා. තාවදී අම්මුණත් බුදු සරණයි කියලා යනවා. ඒ කියන්නේ දැන් අම්මා සෑයට ඇවිල්ලා අමාරුවේ මුදල් එකතු කරගෙන සෑය හදන්න උදව් කරපු එක ලෝකෙම දන්නවා. ඔව් දන්න ඔක්කොම ඒගොල්ලෝ දන්න මුල ඉඳන්ම මම කවදත් වංචා කරන්නේ නැහැ. එකතු කරුවොත් ඔක්කොම මුදල් මගේ අතින් හරි ඉතුරු මුදල් දාලා මම දෙනවා. දැන් අද මෙත්මුනි මහා සෑය ගැන දැක්කම මොකද ආමඩ හිතේ? අද ගොඩාක් සන්තෝෂයි හුමුත් ජාලන කියන්නේ හම්දුනේ. ඔව්. අද පොතේද දීලා තියෙන්නේ? මේ ළමයි නම් ආම කියවන්නකෝ දැන්. දෙන්න මං කියවා. මේ කැට දුන්න අයනේ. මෙත්මුනි මහා සෑයට කැටවලට සල්ලි එකතු කර මුදල් ලබා දුන් දරුවන්. ඒ කියන්නේ මේ අම්මලා තාත්තලා කැමැත්තෙන්ද? අම්මලා දානවා නේද? ඒ කියන්නේ ඒකට ඒ අය මේකට කොහොම හරි පුංචි ළමයි එකතු කර සාදුට කියන එක ළමයින්ට හිතට කාවැදිලා අම්මා මේකට මූලිකත්වය ගත්තනේ. ඔව් ඒකේ මාසෙයි යහන් මේ පින්කමට හරි අපි නම් මේ ළමයි දැන් කැටවලට මුදල් එකතු කරලා මේ සෑයේ සිමෙන්ති හරි වැලි හරි නේ මොන හරි දෙයකට මේක කරලා තියෙනවා. නෙතුකි දහම්සා කවීශ්වර විමුක්ති තරුෂි ඒ කියන්නේ එක පවුලේ අය රුපියල් 7000ක් එකතු කළා කැටවලින්. අනුදිති රශ්මි සුගන්ධි රුපියල් 8000ක් එකතු කරලා අම්මේ. ඒ වගේම ඔක්කොම මුදල තමයි. ඔව් ඒගොල්ලෝ ඒක නෑ ඒ තුන්දෙනා එකතු කරලා තියෙනවා. ඒක ඔක්කොම කැටේ වලට එකතු නෑ අම්මා මෙහෙමයි. දැන් නෙතුකි දහම්සා කවීශ්වර විමුක්ති තරුෂි කියන අය
ළමයි ටික රුපියල් 7000ක් එකතු කරලා. නෑ අපි පස්සේ ගාන දෙන්නේ. ඒගොල්ලෝ 10 එකතු කරලා. හරි. එතකොට අනුදිති රශ්මි සුගන්ධි රුපියල් 8000යිද? ඔය නෑ ඔක්කොම ඒ කැටවලට එකතු කරමු මුදල 7000යි. ඒක තමයි ඒ තුන් දෙනාම එකතු කරපුවා. නෑ මුළු ළමයි ඔක්කොගෙම කැටවල තමයි. ඒතර 8000. 8000 මම කැටයක් එකතු කරලා දාලා තව වටේ ගමේ අය හරි එකතු කර දුන්න මේ තියෙන එකතු කර දුන්න මුදල රුපියල් 7000යි. හරිද? අම්මා එකතු කරලා දෙන රුපියල් 8000. ඊට පස්සේ 10000ක් කවුද එකතු දෙන්නේ? මම වංගායි. අම්මගේ. දනෝද් දනුජ විදුල් ජෙනුලි ෂෙවින් ලක්ෂිකා රවිඳු සෙනාලි. ඒ වගේම දැන් අම්මා මෙච්චර කාලයක් මම පූජා කළ මුදල් මම පූජා කළ මුදල් මෙත්මුනි මහසෑයට නේද? ඉතින් අම්මා සිමෙන්ති ගඩොල් වලට නේ ගඩොල් කැට ලක්ෂ 7ක් ඕන වුණා නේ ගඩොල් කැට ලක්ෂ 7ක් ඕන වුණා සිමෙන්ති. දැන් සිමෙන්ති මළු අම්මේ 15000 පැනලා සිමෙන්ති මළු 15000ට වඩා ගිහිලා තියෙනවා. ඉතින් අම්මා රුපියල් දැන් 1,02,000ක් දෙකතු කරලා තියෙනවා මේ අවුරුද්දට. අනේ උපන්දින දැන් අම්මගේ සිමෙන්ති ගඩොල් වලට 12500 මේ මීට අවුරුද්දකට වැඩි කාලයකදී. ඊට පස්සේ උපන්දිනේට 15000. තීන් තටින් එකක් අරගන්න දුන්න 40000. කොඩි කණුවකට 8500යි. ලයිට් කණුවට දැන් ඔන්න 25000ක් ගෙවනවනේ. ඉතින් ඒකනේ ඉන්නම් කොච්චර දෙයක් කරලා තියනවද කියලා නේද? මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ නේද? මම උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඉතින් ඒක නිසා ඒ නිසා අපි ඇත්තටම මේ වෙලාවේ ආශිර්වාද කරනවා අම්මට අපි ආශිර්වාද කරනවා තව තවත් මං කියන්නේ කොහොම හරි පින් කරන්න ශක්තිය ඇති කරගන්න. දැන් මෙතෙන්ට දැන් හදන සෑයක්නේ. හදන සෑය නිසාම මෙතෙන්ට ඇවිල්ලා වන්දනා කරන එකට වඩා තියෙන්නේ මොකක්ද අම්මා? හදන්න උදව් දෙන එකනේ. හදපු සෑයක් අපිට පුළුවන් වන්දනා කරන්න. දැන් හදාන සෑයකට අපිට කරන්න තියෙන්නේ හැදීම වෙනුවෙන් උදව් කරන්නනේ. හැදීම වෙනුවෙන් උදව් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අදින් අම්මා අද දවසේ දැන් ওই 25000 හොයාගත්තේ ළමයිගේ කැටයි සේරම එකතු කරලානේ. තව ගෙවල් වලින් එකතු වුණා කැට වලින් 7000ක් එකතු වුණා. ගෙවල් වල 10500 දුන්නා 8000. මම ගානේ 10000 දුන්නා. ඒ සේරම එකතු කරලා අද විදුලි පහනක් පූජා කරනවා නේද? විදුලි පහන. හොඳයි. ඉතින් මේ ඇත්තට දැන් මේ විදුලි පහන පූජා කරලා අපි දැන් අර 7000ක් එකතු කරලා දුන්නු දරුවන්ටත් අපි සෙත් පතන්න ඕනේ අම්මේ. දාලා සෙත් පතලා ඒ අයට නිරෝගී සුවය අධ්‍යාපන කටයුතු නේද? ඉගෙන ගන්න කටයුතු හොඳ ඉතාමත්ම හොඳින් සිද්ධ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අම්මා දැන් අරමුණ මොකද්ද? මගේ අරමුණේ නිවන් අවබෝධය තමයි මේ සේරම පින් එකතු වෙන්න ඕනේ. නිවන් අවබෝධ කිරීම සඳහා. ඔව් ඒක තමයි නිවන් අවබෝධයම තමයි අම්ම වැදගත් වෙන්නේ නේද? නිවන් අවබෝධයම තමයි අපිට අපේ ජීවිතේනේ හැඩගස්වා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා නිවන් අවබෝධයේ පිණිස තමයි අම්ම අපි ලක්ක කරගෙන නේද? තියෙන්නේ. දැන් අපි ළමෙක් මම මේ වීඩියෝ එක කරලා යන ගමන් බලාගෙන ඉඳලා අහනවා මේ අම්මා කල්නුත් ආවනේ සල්ලි අරගෙන නේද? ඒක තමයිනේ. ස්වාමින් වහන්සේලාත් බලන් ඉන්නවා. අපි අම්මට ආශිර්වාද කරනවා. මේ රටේම ඉන්න අය හාමුදුරුවරු මම ඇතුළු සියලු දෙනාම අම්මට ආශිර්වාද කරනවා. අම්මගේ සිත තුළ ලස්සනයි. ප්‍රභාස්වර සිතක් නේ තියෙන්නේ. නේද? මට අදිස්ථානියත් වැදගත් වීරියත් දෙකම වැදගත්. ඔව්. අදිස්ථානයක් තිබුණට වැඩක් නෑ අම්මා වීරියක් නැත්තම්. නේද? ඔව් වීරිය නැත්තම් අපිට වැඩක් නෑ. අදිස්ථානය සඵල කරගන්න අද්දක මැදක ඉඳලා බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ තිබුණු වීරිය නිසානේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ. නේද? ඒ නිසා අපි හැමෝම මොනවාම දෙයක් හරි කරන්න වීරිය වඩන්නට ඕනේ නේ. අම්මා දැන් මේ මෙත්මුනි මහා සෑයට රුපියල් ලක්ෂයකින් දායක වෙනවා කියලා මට තිබුණ අදිෂ්ඨානයක් නේ. ඒකට අම්මත් වීරිය අම්මට ඒකට වීරිය තමයි අම්මා ඇවිදලා එකතු කරනවා. කැට හදලා එකතු කරනවා. මිනිසුන්ගේ ගෙවල් වලට යනවා. ඒක තමයි වීරිය. මාසයක්ම එකතු කළා. ඉතින් අම්මේ සමහර මිනිස්සුන්ට රුපියල් ලක්ෂයක් කියන්නේ රුපියල් 25000ක් කියලා කියන්නේ එක වේලක කෑමක්. හැබැයි අම්මට
රුපියල් ලක්ෂයක් අවුරුද්දක් තිස්සේ එකතු කරානේ. ඒ වුණත් මට රුපියල් 5000ක් තරම්වත් වෙන මාසිය දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අම්මා හරිම පින්වන්ත කෙනෙක්. අම්මට තියෙන අදිෂ්ඨාන ශක්තිය ඒ ආකාරයෙන්ම සසරෙම ලැබෙන්නට ඕනේ. නේද? අපි කෑම කන්න ගියාම ওই පිට රටවල් ඉන්න මහා ධන කුවේර අපේ ලංකාවේ නෑත් ඉන්නවා ඉතින්. එයා එක දවසකට එක රාත්‍රියකට වියදම් කරනවා අම්මා රුපියල් ලක්ෂ ගණන්. අම්මා අවුරුද්දක් තිස්සෙම නේද? අවුරුද්දක් තිස්සෙම එකතු කරලා රුපියල් ලක්ෂයක් එකතු කරගෙන කොහොම හරි මෙතුන් මහා සෑයට පූජා කරනවා. ඒකෙන් රුපියලක්වත් සතයක්වත් තමයි අපත යන්නේ නැහැ. ඒක ඔව්. අපේ ගමේ මිනිස්සු දන්නවා. මොකක්ද දන්නේ කියන්නේ? දන්නේ මේ කිසිම හොරබොරුවක් නැතුව නැත්තම් මට සල්ලි දෙන්නේ නැහැ. රුපියල් 1000 ගාන දුන්නා 500ක. ඇන්ටි කවදාකවත් බෑමදාම එකතු කරනවා කියලා එකම කිසිම කෙනෙක්වත් කියලා නැහැ. කියන්නේ. මෙතුනි මහා සෑය වැඩ පිළිවෙල ගැන මොකද ඒ කට්ටිය කියන්නේ? හොඳයි කියන තව කට්ටිය එන්න ලැහැත්තිලා ඉන්න මං කිව්වා දැන් පොත චූඩමානිකේ දින දවසට කට්ටියක් එක්ක අනිනවා හම්බුනේ. වෑන් එක එතකොට ඒගොල්ලන්ට හරි සන්තෝෂනේ. ඔව් බලන්න නේද? හොඳයි. එහෙනම් අම්මට මම ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. දීර්ඝායු සම්පන්නිය ලැබේවා. අම්මා වාරිනකො තේ ටිකක් බොන්නකො. එන්නේ. අපේ මාමා තේ ඔන්න හදලා අම්මට හොඳට මේ සංග්‍රහයක් හදලා තියෙනවා. කෙහෙල් ගෙඩි තියෙනවා. බිස්කට් තියෙනවා. නේද? ඉස්කෝලේ ගිහින් ඉතින් අවසරියාවේ තේකුත් ඒක තමයි. අම්මා කෙහෙල් ගෙඩියකුයි මේ බිස්කට් එකකුයි කන්නකෝ. කන්න තේ එකක් බොන්න. හොඳයි. එහෙනම් අම්මට නිරෝගී සම්පත්තිය සුව ජීවනය ලැබේවා. සසරෙන් එතර වන්න පාරමිතාවක් තියෙනවා නම් ඒ පාරමිතාවේ ආකාරය මිටු කරගන්නට දිරිය ශක්තිය නිබදව ලැබේවා. නේද? අම්මගේ අරමුණ නිවන් අවබෝධය. නිවන් අවබෝධය වෙනුවෙන්ම මට භාවනාවේ කුසලයක් තියෙනවා නම් ඒක දිගටම දිනු කරගෙන යන්න ලැබෙන්නේ. ඔව් භාවනා පැත්තෙන් නේද? හරි එහෙනම් තෙරුවන් සරණ අම්මට. හරි?